ස්ටටින් සමහර විට මේ ඖෂධය ඔබටත් නියම කරලා ඇති. එහෙම නැත්නම් ඔබ දන්න කෙනෙක්ට. ඒත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? මේක වැදගත් වෙන්නේ ඇයි කියලා. ඉතින් අපි අද මේ කතාවෙන් මේ ගැටලුව පැහැදිලිවම निराකරණය කරගනිමු. හරි. එහෙනම් අපි කෙලින්ම මේ ප්‍රශ්නේම පටන් ගමු. ස්ටැටින් එකකින් ඇත්තටම අඩු කරන්න හදන්නේ මොකද්ද? හුඟ දෙනෙක්ගේ ඔළුවට එන පළවෙනි උත්තරේ තමයි කොලෙස්ටරෝල්. ඒත් ඇත්තටම කතාව ඊට වඩා ගොඩාක් ගැඹුරුයි. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ බෙහෙත හදලා තියෙන්නේ ඇත්තටම මොකටද කියලා. කවුද මේකේ නියම සතුරා? මෙන්න ඉනවා ඒ නිහඬ සතුරා. ඇතරොස්ක්ලෙරෝසිස්. සරලවම කිව්වොත් මේ කියන්නේ අපේ ලේනහර, ඒ කියන්නේ ධමනිවල බිත්තිය ඇතුලේ කොලෙස්ටරෝල් අඩංගු ප්ලාක් කියන මේද තට්ටුවක් ටිකෙන් ටික හැදෙන එකට. හිතන්නකෝ අපේ ලේනහර හරියට වතුර යන පයිප් වගේ කියලා. මේ කියන්නේ ඒ පයිප් ඇතුලේ හිමින් හිමින් මලකඩ බැදෙනවා වගේ වැඩක්. මේක අවුරුදු ගාණක් පුරා අපිට කිසිම දැනීමක් නැතුව නිහඬවම සිද්ධ වෙන දෙයක්. මේ බලන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි මුලින්ම නිරෝගී දමනයක්. පිරිසිදු පාරක් වගේ ලේ නිදහසේ ගලාගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කොලෙස්ටරෝල් අඩංගු ප්ලාක් හරියට මැලියම් වගේ බිත්තියේ ඇලෙන්න පටන් ගන්නවා. කාලයත් එක්ක මේ ටැන්පොතුව ගන්න වෙලා ලොකු වෙලා ලේ යන පාර පටු කරනවා. අන්තිමේදී හදවතට මොළයට වගේ ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන්ට යන ජීවය අඩාල වෙනවා. ඇතුලේ සිදුවන නිහඬ අනුතුර සියන්නේ මේකට තමයි. හරි. එතකොට මෙච්චර කාල නිහඬව තිබුණු මේ ප්‍රශ්නේ එකපාරකම ජීවිතයට තර්ජනයක් වෙන්නේ කොහොමද? අපි බලමු. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. හිතන්න අර දමනි බිත්තියේ බැඳුණු ප්ලාක් එක හරියට පොඩි ගෙඩියක් වගේ. එකපාරටම ඒක පුපුරලා යනවා. ඒ තුවාලය වහන්න ශරීරයෙන්ම ලේ කැටියක් හදනවා. හැබැයි ඒ ලේ කැටිය ලොකු වැඩි වුණොත් ඒකෙන් සම්පූර්ණයෙන්ම දමනිය අවහිර වෙනවා. හදවතට යන ලේ නැවතුනොත් ඒක තමයි හෘදයාබාධය. මොළයට යන ලේ නැවතුනොත් ඒක තමයි ආඝාතය. ඔක්කොම පටන් ගත්තේ අර නිහඬව හැදුණු ප්ලාක් එකෙන්. ඉතින් මේකෙන් අපිට පැහැදිලිවම පේනවා මේ කතාව කොලෙස්ටරෝල් කියන එක වචනයකට සීමා කරන්න බෑ කියන. වයස, රුධිර පීඩනය, දුම්පානය කරනවද නැද්ද කියන එක වගේ ගොඩක් දේවල් එකට එකතු වෙලා තමයි කෙනෙකුගේ සම්පූර්ණ අවධානම හැදෙන්නේ. කොලෙස්ටරෝල් කියන්නේ ලොකු පින්තූරයේ කැල්ලක් විතරයි. ඒ නිසා අපි හැමෝම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. අපේ ඉලක්කය වෙන්න ඕන ලැබ් රිපෝට් එකක තියෙන අංකයක් අඩු කරන එක නෙවෙයි. ඇත්තම ඉලක්කය තමයි හෘදයාබාධයක්, ආඝාතයක් වගේ දරුණු දෙයක් වෙන්න තියෙන සම්පූර්ණ අවධානම අඩු කරන එක. හරි, අපි ප්‍රශ්න ගැන කතා කළා. දැන් අපි බලමු ඒකට තියෙන ප්‍රබලම විසඳුම. ඒ කියන්නේ ස්ටැටින් කොහොමද වැඩ කරන්නේ කියලා. ස්ටැටින් වැඩ කරන්නේ හරිම දක්ෂ විදිහට. හිතන්නකෝ අපේ අක්මාවේ කොලෙස්ටරෝල් හදන කමහලක් තියෙනවා කියලා. ස්ටැටින් එකෙන් කරන්නේ ඒ කමහල වැඩ ටිකක් හිමින් කරන එක. එතකොට මොකද වෙන්නේ? අක්මාවට කොලෙස්ටරෝල් මදි වෙනවා. ඉතින් ඒ අඩුව පිරිමහ ගන්න අක්මාව ලේවල පාවන නරක කොලෙස්ටරෝල්, ඒ කියන්නේ LDL උරා ගන්න පටන් ගන්නවා. ප්‍රතිඵලය ලේවල තියෙන නරක කොලෙස්ටරෝල් මට්ටම පහළ යනවා. ඒ කියන්නේ අර ප්ලාක් හදන්න තියෙන අමුද්‍රව්‍ය අඩු වෙනවා. ඒත් කතාව එතනින් ඉවර නෑ. ස්ටැටින් වලට තියෙනවා තවත් සුපිරි බල කිහිපයක්. සමහර මේවට කියන්නේ බෝනස් කියලා. එකක් තමයි දමනි බිත්තිවල තියෙන ඉදිමුම ගතිය. ඒ කියන්නේ ප්‍රදාහය අඩු කරන එක. දෙවැනි එක තමයි දැනටමත් හෙදලා තියෙන ප්ලාක් එක තවත් ශක්තිමත් කරලා ඒක ලේසියෙන් පුපුරලා යන්නේ නැතිව ස්ථායී කරන එක. මේ අමතර ආරක්ෂාවන් නිසා තමයි ස්ටැටින් කියන්නේ නිකම්ම කොලෙස්ටරෝල් අඩු කරන බෙහෙතකට වඩා ගොඩාක් එහා ගිය දෙයක් වෙන්නේ. හොඳයි, ස්ටැටින් වල තියෙන මේ පුදුම ප්‍රතිලාභ ගැන අපි දැන් දන්නවා. ඒත් මන් දන්නවා හුඟ දෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ, ලොකුම බය. ඒ තමයි අතුරු ආබාධ. අපි ඊ ගැන කිසිම දෙයක් හංගන්නේ නැතුව විවෘතව කතා කරමු. මේක නේද ගොඩක් දෙනෙක්ට මේ බෙහෙත පටන් ගන්න බය හිතෙන ප්‍රධානම හේතුව. මට මොනවා හරි වේද කියන බය. හරි, අපි බලමු ඇත්ත දත්ත මොනවද කියන්නේ කියලා. බලන්න මේ සංඛ්‍යා ලේඛන දිහා. සායනික අධ්‍යයනය වලින් පෙන්නලා තියෙන විදිහට ස්ටැටින් ගන්න අයගෙන් 0.5 ඉඳන් 2 දක්වා, ඒ කියන්නේ හරිම පොඩි පිරිසකට තමයි අක්මාවේ එන්සයිම් වල සැලකිය යුතු වෙනසක් වාර්තා වෙන්නේ. ඒ කියන්නේ බරපතල අතුරු ආබාධ කියන්නේ හරිම කලාතුරකින් වෙන දෙයක්. අතුරු ආබාධ ගැන කතා කරද්දී මේ වෙනස තේරුම් ගන්න එක හරිම වැදගත්. එක පැත්තක තියෙනවා මස්පිණ්ඩු වල පොඩි රිදීමක් වගේ. ටිකක් සුලභ ඒත් කළමනාකරණය කරගන්න පුළුවන් මෘදු දේවල්. අනිත් පැත්තේ තියෙන දරුණු මස්පිණ්ඩු වේදනාවක්, එහෙම නැත්නම් තද තේ පාට මුත්‍රා යනවා වගේ ඊටාම කලාතුරකින් දකින්න ලැබෙන ඒ දැක්කොත් වහාම වෛද්‍ය අවධානය යොමු කළ යුතු බරපතල දේවල්. මේ දෙක පටලවා නොගැනීම තමයි වැදගත්ම දේ.
ස්ටැටින් ගැන කතා කරද්දී බහුලවම ඇහෙන අතුරු ආබාධය තමයි මස් පිඬු වේදනාව. වෛද්‍යවරුන් මේකට කියන්නේ සෑම්ස් කියලා. මේක සාමාන්‍යයෙන් මස් පිඬු වල පොඩි රිදීමක් එහෙම නැත්නම් තද ගතියක් විදිහටයි දැනෙන්නේ. අර හැමෝම බය වෙන්න මස් පිඬු වලට දරුණු හානි සිදුවන රැබ්ඩොමයොලයිසිස් කියන තත්ත්වය අතිශයින්ම විරලයි. ඒ ගැන අනවශ්‍ය විදිහට බය වෙන්න හොඳ නැහැ. හැබැයි තමන්ව ආරක්ෂා කරගන්න දැනුවත් වෙන්න ඕන අනතුරු ඇඟවීමේ සංඥා කිහිපයක් තියෙනවා. මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න. පැහැදිලි හේතුවක් නැතිව දරා ගන්න බැරි මස්පිඩු වේදනාවක්, දුර්බලකමක් දැනෙනවා නම්, ඒක උණගතියක් තියෙනවා නම්, එහෙම නැත්නම් මුත්‍රාවල පාට තද තේ පාටට හැරෙනවා නම් පොඩ්ඩක්වත් පරක්කු වෙන්නේ නැතුව වෛද්‍යවරයාට කතා කරන්න. මේ දැනුවත්කම තමයි Tamanට තියෙන ලොකුම ආරක්ෂාව. ඉතින් අතුරුආබාධ ගැන කතාවේ අවසාන නිගමනය තමයි මේ. හෘදයාබාධයක් හෝ ආඝාතයක් වගේ දෙයක් වෙන්න ඉහළ අවදානමක් තියෙන කෙනෙක්ට ස්ටැටින් එකකින් ලැබෙන ජීවිත ආරක්ෂාව අතුරුආබාධයකින් ඇතිවිය හැකි හරිම පොඩි අවදානමට වඩා අතිශයින්ම වැඩි. සරලවම කිව්වොත් ප්‍රතිලාභය අවදානම පැහැදිලිවම පරදනවා. හරි අපි තවත් එක වැදගත් ඒ වගේම ගොඩක් දෙනෙක් අතර තියෙන පොදු වැරදි වැටහීමක් ගැන කතා කරමු. ඒ තමයි බෙහෙත නවත්තන එක. ගොඩක් දෙනෙක්ගේ හිතට එන ප්‍රශ්නයක් තමයි මේ මගේ කොලෙස්ටරෝල් දැන් හොඳ මට්ටමක තියෙන්නේ. රිපෝට් එකත් හොඳයි. ඉතින් මට දැන් ස්ටැටින් එක නවත්තන්න බැරිද? ඇත්තටම මේක හරිම සාධාරණ ප්‍රශ්නයක්. අපි බලමු නැවැත්තුවොත් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා. උත්තරය හිතනවට වඩා සරලයි, ඒ වගේම තදයි. බෙහෙත නැවැත්තුවොත් ආරක්ෂාවත් එතනින්ම ඉවරයි. ස්ටැටින් කියන්නේ කුඩයක් වගේ. වැස්ස තියෙනකල් කුඩේ ඉහලාගෙන ඉන්න ඕන. වැස්ස පායනකල් බලාගෙන ඉන්න නෙවෙයි. මේ ප්‍රස්තාරයෙන් ඒ කතාව හරිම පැහැදිලිව පේනවා නේද? බලන්න පළවෙනි තීරුව. ස්ටැටින් නොගන්නකොට අවදානම් මට්ටම ඉහළයි. දෙවෙනි තීරුව බලන්න ස්ටැටින් ගන්න පටන් ගත්තම ඒ ආරක්ෂිත පලිහ නිසා අවදානම කොච්චර අඩ වෙනවද කියලා. ඒත් බලන්න තුන්වෙනි තීරුව. බෙහෙත නැවැත්තුව ගමන්ම අවදානම ආයෙමත් උඩටම යනවා. ඒ කියන්නේ ආරක්ෂාව තියෙන්නේ බෙහෙත ගන්නා තාක්කල් විතරයි. හරි. එහෙනම් මේ මුළු කතාවෙන්ම අපි මතකේ තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික ආයිමත් මතක් කරගමු. 1. ස්ටැටින් වල නියම ඉලක්කය කොලෙස්ටරෝල් අංකයක් නෙවෙයි, හෘදයාබාධ සහ ආඝාත වලින් ජීවිතය බේරගන්න එක. 2. මේක කෙටි කාලීන බෙහෙතක් නෙවෙයි, ජීවිත කාලෙටම ලැබෙන ආරක්ෂිත පලිහක්. 3. බරපතල අතුරු ආබාධ හරිම විරලයි, ඒත් අනතුරු ඇඟවීමේ සංඥා ගැන දැනුවත් වීම හරිම වැදගත්. අන්තිම සහ වැදගත්ම දේ 7. ඒ ආරක්ෂාව ලැබෙන්න බෙහෙත ගන්න තාක්කල් විතරයි. ඉතින් අවසාන වශයෙන් අපි හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා බලමුද? මගේ කොලෙස්ටරෝල් අංකය කීයද කියලා අහනවා වෙනුවක අපි මෙහෙම ඇහුවොත් කොහොමද? මක කොපමණ කාලයක් කොපමණ නිරෝගීව සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද? මොකද දවස අවසානයේදී ඇත්තටම වැදගත් වෙන්නේ ලැබ් රිපෝට් එකක තියෙන අංකයක් නෙමෙයි, අපි ගත කරන නිරෝගී ජීවිතයයි. ස්ටැටින් සමහර විට මේ ඖෂධය ඔබටත් නියම කරලා ඇති. එහෙම නැත්නම් ඔබ දන්න කෙනෙක්ට. ඒත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? මේක වැදගත් වෙන්නේ ඇයි කියලා. ඉතින් අපි අද මේ කතාවෙන් මේ ගැටලුව පැහැදිලිවම निराකරණය කරගනිමු. හරි. එහෙනම් අපි කෙලින්ම මේ ප්‍රශ්නේම පටන් ගමු. ස්ටැටින් එකකින් ඇත්තටම අඩු කරන්න හදන්නේ මොකක්ද? හුඟ දෙනෙක්ගේ ඔළුවට එන පළවෙනි උත්තරේ තමයි කොලෙස්ටරෝල්. ඒත් ඇත්තටම කතාව ඊට වඩා ගොඩාක් ගැඹුරුයි. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ බෙහෙත හදලා තියෙන්නේ ඇත්තටම මොකටද කියලා. කවුද මේකේ නියම සතුරා? මෙන්න ඉනවා ඒ නිහඬ සතුරා. ඇතරොස්ක්ලෙරෝසිස්. සරලවම කිව්වොත් මේ කියන්නේ අපේ ලේ නහර, ඒ කියන්නේ ධමනි වල බිත්තිය ඇතුලේ කොලෙස්ටරෝල් අඩංගු ප්ලාක් කියන මේද තට්ටුවක් ටිකෙන් ටික හැදෙන එකට. හිතන්නකෝ අපේ ලේ නහර හරියට වතුර යන පයිප් වගේ කියලා. මේ කියන්නේ ඒ පයිප් ඇතුලේ හිමින් හිමින් මලකට බැදෙනවා වගේ වැඩක්. මේක අවුරුදු ගාණක් පුරා අපිට කිසිම දැනීමක් නැතුව නිහඬවම සිද්ධ වෙන දෙයක්. මේ බලන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි. මුලින්ම නිරෝගී දමනයක්. පිරිසිදු පාරක් වගේ ලේ නිදහසේ ගලාගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කොලෙස්ටරෝල් අඩංගු ප්ලාක් හරියට මැලියම් වගේ බිත්තියේ ඇලෙන්න පටන් ගන්නවා. කාලයත් එක්ක මේ ටැන්පොතුව ගන්න වෙලා ලොකු වෙලා ලේ යන පාර පටු කරනවා. අන්තිමේදී හදවතට මොළයට වගේ ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන්ට යන ජීවය අඩාල වෙනවා. ඇතුලේ සිදුවන නිහඬ අනුතුර කියන්නේ මේකට තමයි. හරි. එතකොට මෙච්චර කාල නිහඬව තිබුණු මේ ප්‍රශ්නේ එකපාරකම ජීවිතයට තර්ජනයක් වෙන්නේ කොහොමද? අපි බලමු. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. හිතන්න අර දමනි බිත්තියේ බැඳුණු ප්ලාක් එක හරියට පොඩි ගෙඩියක් වගේ. එකපාරටම ඒක පුපුරලා යනවා. ඒ තුවාලය වහන්න ශරීරයෙන්ම ලේ කැටියක් හදනවා. හැබැයි ඒ ලේ කැටිය ලොකු වැඩි වුණොත් ඒකෙන් සම්පූර්ණයෙන්ම දමනිය අවහිර වෙනවා. හදවතට යන ලේ නැවතුනොත් ඒක තමයි හෘදයාබාධය.
මොළයට යන ලේ නැවතුනොත් ඒක තමයි ආඝාතය. ඔක්කොම පටන් ගත්තේ අර නිහඬව හැදුණු ප්ලාක් එකෙන්. ඉතින් මේකෙන් අපිට පැහැදිලිවම පේනවා මේ කතාව කොලෙස්ටරෝල් කියන එක වචනයකට සීමා කරන්න බෑ කියන. වයස, රුධිර පීඩන, දුම්පානය කරනවද නැද්ද කියන එක වගේ ගොඩක් දේවල් එකට එකතු වෙලා තමයි කෙනෙක්ගේ සම්පූර්ණ අවධානම හැදෙන්නේ. කොලෙස්ටරෝල් කියන්නේ ලොකු පින්තූරයේ කැල්ලක් විතරයි. ඒ නිසා අපි හැමෝම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. අපේ ඉලක්කය වෙන්න ඕන ලැබ් රිපෝට් එකක තියෙන අංකයක් අඩු කරන එක නෙවෙයි. ඇත්තම ඉලක්කය තමයි හෘදයාබාධයක්, ආඝාතයක් වගේ දරුණු දෙයක් වෙන්න තියෙන සම්පූර්ණ අවධානම අඩු කරන එක. හරි, අපි ප්‍රශ්න ගැන කතා කළා. දැන් අපි බලමු ඒකට තියෙන ප්‍රබලම විසඳුම. ඒ කියන්නේ ස්ටැටින් කොහොමද වැඩ කරන්නේ කියලා. ස්ටැටින් වැඩ කරන්නේ හරිම දක්ෂ විදිහට. හිතන්නකෝ අපේ අක්මාවේ කොලෙස්ටරෝල් හදන කමහලක් තියෙනවා කියලා. ස්ටැටින් එකෙන් කරන්නේ ඒ කමහල වැඩ ටිකක් හිමින් කරන එක. එතකොට මොකද වෙන්නේ? අක්මාවට කොලෙස්ටරෝල් මදි වෙනවා. ඉතින් ඒ අඩුව පිරිමහ ගන්න අක්මාව ලේවල පාවන නරක කොලෙස්ටරෝල්, ඒ කියන්නේ LDL උරා ගන්න පටන් ගන්නවා. ප්‍රතිඵලය ලේවල තියෙන නරක කොලෙස්ටරෝල් මට්ටම පහළ යනවා. ඒ කියන්නේ අර ප්ලාක් හදන්න තියෙන අමුද්‍රව්‍ය අඩු වෙනවා. ඒත් කතාව එතනින් ඉවර නෑ. ස්ටැටින් වලට තියෙනවා තවත් සුපිරි බල කිහිපයක්. සමහර මේවට කියන්නේ බෝනස් කියලා. එකක් තමයි දමනි බිත්තිවල තියෙන ඉදිමුම ගතිය. ඒ කියන්නේ ප්‍රදාහය අඩු කරන එක. දෙවැනි එක තමයි දැනටමත් හෙදලා තියෙන ප්ලාක් එක තවත් ශක්තිමත් කරලා ඒක ලේසියෙන් පුපුරලා යන්නේ නැතිව ස්ථායී කරන එක. මේ අමතර ආරක්ෂාවන් නිසා තමයි ස්ටැටින් කියන්නේ නිකම්ම කොලෙස්ටරෝල් අඩු කරන බෙහෙතකට වඩා ගොඩාක් එහා ගිය දෙයක් වෙන්නේ. හොඳයි, ස්ටැටින් වල තියෙන මේ පුදුම ප්‍රතිලාභ ගැන අපි දැන් දන්නවා. ඒත් මන් දන්නවා හුඟ දෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ, ලොකුම බය. ඒ තමයි අතුරු ආබාධ. අපි ඒ ගැන කිසිම දෙයක් හංගන්නේ නැතුව විවෘතව කතා කරමු. මේක නේද ගොඩක් දෙනෙක්ට මේ බෙහෙත පටන් ගන්න බය හිතෙන ප්‍රධානම හේතුව. මට මොනවා හරි වේද කියන බය. හරි, අපි බලමු ඇත්ත දත්ත මොනවද කියන්නේ කියලා. බලන්න මේ සංඛ්‍යා ලේඛන දිහා. සායනික අධ්‍යයනය වලින් පෙන්නලා තියෙන විදිහට ස්ටැටින් ගන්න අයගෙන් 0.5 ඉඳන් 2 දක්වා, ඒ කියන්නේ හරිම පොඩි පිරිසකට තමයි අක්මාවේ එන්සයිම් වල සැලකිය යුතු වෙනසක් වාර්තා වෙන්නේ. ඒ කියන්නේ බරපතල අතුරු ආබාධ කියන්නේ හරිම කලාතුරකින් වෙන දෙයක්. අතුරු ආබාධ ගැන කතා කරද්දී මේ වෙනස තේරුම් ගන්න එක හරිම වැදගත්. එක පැත්තක තියෙනවා මස්පිණ්ඩු වල පොඩි රිදීමක් වගේ. ටිකක් සුලභ ඒත් කළමනාකරණය කරගන්න පුළුවන් මෘදු දේවල්. අනිත් පැත්තේ තියෙන දරුණු මස්පිණ්ඩු වේදනාවක්, එහෙම නැත්නම් තද තේපාට මුත්‍රා යනවා වගේ ඊටාම කලාතුරකින් දකින්න ලැබෙන ඒ දැක්කොත් වහාම වෛද්‍ය අවධානය යොමු කළ යුතු බරපතල දේවල්. මේ දෙක පටලවා නොගැනීම තමයි වැදගත්ම දේ. ස්ටැටින් ගැන කතා කරද්දී බහුලවම ඇහෙන අතුරු ආබාධය තමයි මස්පිණ්ඩු වේදනාව. වෛද්‍යවරුන් මේකට කියන්නේ සෑම්ස් කියලා. මේක සාමාන්‍යයෙන් මස්පිණ්ඩු වල පොඩි රිදීමක්, එහෙම නැත්නම් තද ගතියක් විදිහටයි දැනෙන්නේ. අර හැමෝම බය වෙන්න මස්පිණ්ඩු වලට දරුණු හානි සිදුවන රැබ්ඩොමයොලයිසිස් කියන තත්ත්වය අතිශයින්ම විරලයි. ඒ ගැන අනවශ්‍ය විදිහට බය වෙන්න හොඳ නැහැ. හැබැයි තමන්ව ආරක්ෂා කරගන්න දැනුවත් වෙන්න ඕන අනතුරු ඇඟවීමේ සංඥා කිහිපයක් තියෙනවා. මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න. පැහැදිලි හේතුවක් නැතිව දරා ගන්න බැරි මස්පිඩු වේදනාවක්, දුර්බලකමක් දැනෙනවා නම්, ඒක උණගතියක් තියෙනවා නම්, එහෙම නැත්නම් මුත්‍රාවල පාට තද තේ පාටට හැරෙනවා නම් පොඩ්ඩක්වත් පරක්කු වෙන්නේ නැතුව වෛද්‍යවරයාට කතා කරන්න. මේ දැනුවත්කම තමයි Tamanට තියෙන ලොකුම ආරක්ෂාව. ඉතින් අතුරු ආබාධ ගැන කතාවේ අවසාන නිගමනය තමයි මේ. හෘදයාබාධයක් හෝ ආඝාතයක් වගේ දෙයක් වෙන්න ඉහළ අවදානමක් තියෙන කෙනෙක්ට ස්ටැටින් එකකින් ලැබෙන ජීවිත ආරක්ෂාව අතුරු ආබාධයකින් ඇතිවිය හැකි හරිම පොඩි අවදානමකට වඩා අතිශයින්ම වැඩි. සරලවම කිව්වොත් ප්‍රතිලාභය අවදානම පැහැදිලිවම පරදනවා. හරි, අපි තවත් එක වැදගත් ඒ වගේම ගොඩක් දෙනෙක් අතර තියෙන පොදු වැරදි වැටහීමක් ගැන කතා කරමු. ඒ තමයි බෙහෙත නවත්තන එක. ගොඩක් දෙනෙක්ගේ හිතට එන ප්‍රශ්නයක් තමයි මේ මගේ කොලෙස්ටරෝල් දැන් හොඳ මට්ටමක තියෙන්නේ. රිපෝට් එකත් හොඳයි. ඉතින් මට දැන් ස්ටැටින් එක නවත්තන්න බැරිද? ඇත්තටම මේක හරිම සාධාරණ ප්‍රශ්නයක්. අපි බලමු නැවැත්තුවොත් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා. උත්තරය හිතනවට වඩා සරලයි, ඒ වගේම තදයි. බෙහෙත නැවැත්තුවොත් ආරක්ෂාවත් එතනින්ම ඉවරයි. ස්ටැටින් කියන්නේ කුඩයක් වගේ. වැස්ස තියෙනකල් කුඩේ ඉහලාගෙන ඉන්න ඕන. වැස්ස පායනකල් බලාගෙන ඉන්න නෙවෙයි. මේ ප්‍රස්තාරයෙන් ඒ කතාව හරිම පැහැදිලිව පේනවා නේද? බලන්න පළවෙනි තීරුව. ස්ටැටින් නොගන්නකොට අවදානම් මට්ටම ඉහළයි. දෙවෙනි තීරුව බලන්න ස්ටැටින් ගන්න පටන් ගත්තම ඒ ආරක්ෂිත පලිහ නිසා අවදානම කොච්චර අඩ වෙනවද කියලා. ඒත් බලන්න තුන්වෙනි තීරුව. බෙහෙත නැවැත්තුව ගමන්ම අවදානම ආයෙමත් උඩටම යනවා.
ඒ කියන්නේ ආරක්ෂාව තියෙන්නේ බෙහෙත ගන්නා තාක්කල් විතරයි. හරි. එහෙනම් මේ මුළු කතාවෙන්ම අපි මතකේ තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික ආයිමත් මතක් කරගමු. 1. ස්ටැටින් වල නියම ඉලක්කය කොලෙස්ටරෝල් අංකයක් නෙවෙයි, හෘදයාබාධ සහ ආඝාත වලින් ජීවිතය බේරගන්න එක. 2. මේක කෙටි කාලීන බෙහෙතක් නෙවෙයි, ජීවිත කාලෙටම ලැබෙන ආරක්ෂිත පලිහක්. 3. බරපතල අතුරු ආබාධ හරිම විරලයි, ඒත් අනතුරු ඇඟවීමේ සංඥා ගැන දැනුවත් වීම හරිම වැදගත්. අන්තිම සහ වැදගත්ම දේ 7. ඒ ආරක්ෂාව ලැබෙන්න බෙහෙත ගන්න තාක්කල් විතරයි. ඉතින් අවසාන වශයෙන් අපි හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා බලමුද? මගේ කොලෙස්ටරෝල් අංකය කීයද කියලා අහනවා වෙනුවක අපි මෙහෙම ඇහුවොත් කොහොමද? මක කොපමණ කාලයක් කොපමණ නිරෝගීව සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද? මොකද දවස අවසානයේදී ඇත්තටම වැදගත් වෙන්නේ ලැබ් රිපෝට් එකක තියෙන අංකයක් නෙමෙයි අපි ගත කරන නිරෝගී ජීවිතයයි.